හෙලෝ අද අපි ගෙසින් චැලෙන්ජ් එකක් කරන්න යන්නේ. මේ බඩු ටික මෙයාලා ගෙස් කරන්න ඕන මොනවද කියලා. එතකොට මෙයාලට මේක ගෙස් කරන්න මම ඔප්ෂන් 3ක් දෙනවා. මම මේ බඩුව දෙද්දි අල්ලන්න හරි, කාලා බලන්න හරි, සුවඳ බලන්න හරි පුළුවන්. හරියට ගෙස් කරන එක්කෙනාට දෙනවා තෑග්ගක්. එහෙනම් පටන් ගමු. ඔන්න බලවෙනි එක. හරිද? දැන් ඔයාලට පේනවනේ මේ තියෙන එකනේ. පේනවා. අපි ඉස්සෙල්ලාම මේක තිසරට දීලා බලමු. අනේ මේ හතරදර නම් කරන්න බෑ. ඈතින් ඉඳන්. හරි. ඔයා කියන්න මේක ඔයාලට අල්ලන්න ඕන, කන්න ඕන. අල්ලන්න. අල්ලලා බලන්න. දෙන්නකො මටත් අල්ලන්න. දැන් උඹට මොනවද ඕන මේ කන්න ඕන අල්ලන්නද? සුවඳ බලන්න. කොහොමද? අල්ලන්න බෑ. ඉඹපන්. ඉතින් මට සුවඳක් එන්නේ නැහැ. 1 2 3යි. ගහක් කොලයක්. වැරදි. මුන් දෙන්නටම 0.0. ඊළඟට අපි වෙනස් දෙයකට යමු. අපි යම් මේකට. හරි මම අල්ලලා. හොර කරන්න බෑ. එලකිරි මේක මන් දන්න මේක හැමදාම මං ගාව තියෙනවා. ඇති. බලයන්. කන්න දෙන්න. මගේ දිවේ ගාපන් ඈ. හරි. දැන් ඔයා රහ බැලුවනේ. 1 2 3. සබ. එහෙම වර්ග වල. වර්ග ගහන්න මෙතන උඹ බෑට් කරනවා. දෙන්නම හරි. දෙන්නම පොයින්ට් එක හම්බෙනවා එකේ. හරි ඊළඟට අපි යන්නේ මේකට යාළුවනේ. දැන් අපි යන්නේ තිසරට. අල්ලන්නේ. දැන් ඔයා. මට ඒක ඕනේ කන්න. කියපන්. අයිබල දෙන්න සද්දයක්. 1 2 3. දෙන්නට. මේක දෙන්න යන්නේ. ඔබ. මට ඕනේ ඒකේ සුවඳ බලන්න. අයින් දෙපා. දැන් තිසර. ඔයාලට කන්න දෝන මේක. නැත්තම් සුවඳ බලන්න දෝන. කන්න. කෑවද? හරි. දැන් ගියපන් 1 2 3. රෙදි කෑල්ල. උඹ ඇඟිල්ල. දෙන්න වැරදි ඔයාලට පේනවනේ මේක බ්ලොග් ගලක්. ඒකේ කාටවත් ලකුණු හම්බෙන්නේ නැහැ. කන්න දෝන, සුවඳ බලන්න දෝන. යෝ. මට කන්න. ගියපන්. අපපන් හොඳට. අයිනෝ. 1 2 3යි. මිරිස් පිපින්න. මෝඩේ බං කාලා තුනේ හොයාගන්න වැඩේ. මම තිසරට හම්බෙනවා මේක මිරිස. පොයින්ට් 3ක් අරගෙන අපේ තිසර ජයග්‍රහණය කරනවා. අපි මෙයාට දෙන්න යන්නේ මේක කන්න කියලා. මං කන්නේ. මේක මෙයා ලෙව කන්න හරි. ඔව් ලෙව කන්න.